Namo Buddhaya. Namo Buddhaya. Namo Buddhaya. भयंकर वीर भयंकर धीर भयंकर मार भयंकर मजम भयंकर मैल भयंकर मुकरि भयंकर मून भयंकर द्वार भयंकर प्राण भयंकर काल भयंकर ज्वाल भयंकर जटा भयंकर सटक भयंकर खडोल भयंकर हवटी भयंकर दुष्ट भयंकर दृष्टि भयंकर दष्ट भयंकर दृष्टि भयंकर दिवस भयंकर रश्मि भयंकर वृत्त भयंकर नीति भयंकर मन्य भयंकर मने भयंकर मडल भयंकर मडल भयंकर कुंड भयंकर कुंत भयंकर कीर्च भयंकर वत्स पायांग चक्र जगत जगस्त जागदो जयदे शत्रु भंग कद्रु अग्र सुबल महाबल एडिबल अडिबल दडबल शुबल यशोबल පුතේ මම ඔයාට මුලින්ම ක්ලැප් එකක් දෙනවා මූණ ඔය වගේ මූණක් දාගෙන බෙරේ බැඳගෙන වටයක් අරපුන එකට මම මුලින්ම ඔයාට ක්ලැප් එකක් දෙනවා මොකද පුතා ලෙහෙසි පහසු නෑ කිසිසේත්ම මූණක් දාගෙන ඔහොම කැරකෙන එක සහ බෙරෙත් බැඳගෙන මූණක් දාගෙන මොකද ඔයාට පේන ප්‍රමාණය හරි අඩුයි පේන ප්‍රමාණයත් එක්ක ඔයා ඒ කරපු උත්සාහයට අගය කරනවා ඊළඟට පුතේ ඔයාගේ ඇක්ට් එක සම්පූර්ණ ගත්තොත් පුතා හොඳ ජවයෙන් ඉදිරිපත් කරා මුළු ඇක්ට් එකම මට පොඩි කලබලයක් වගේ දැනුණා මට හිතුණා අර සියල්ලම එක තැනකට ගන්න ගිහිල්ලා චුට්ටක් කලබලකාරී ගතියක් මට දැනුණා පුතාගේ ඇක්ට් එකේ පුතාව වෙනදාට වඩා මතුවීම අඩුයි දෝ කියලා මට හිතුණා මොකද පේන තැන් අපිට දැන් අපි මෙහෙම මේ ඇන්ගල් එකේ ඉඳලා බලනකොටත් අපිට පේන ප්‍රමාණය චුට්ටක් මදි වුණා කොහොම වුණත් සම්පූර්ණ ඇක්ට් එක ඔයාගේ ලස්සනයි ඉතින් ඔයා ඉදිරි අනාගතයේ දවසක අපේ නර්තන ශාස්ත්‍රයට ගොඩාක් වටිනා නර්තන ශිල්පියෙක් වෙන කියන එක නම් අනිවාර්යයෙන්ම ලක්ෂණ පෙන්නනවා ඒ ලක්ෂණ ඉතින් හැබැයි අපිම දැන් හැබැයි කියනවද අපි දැන් අපි ගායනාංශයෙන් හැබැයි එක ගත්තා ඒ නර්තනාංශයෙන් කියන්නේ ඉතින් දැන් ඉතින් පුතා ටික වෙලාවක් ඉන්නවා මොකද යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවනේ තව නේද පොඩි වෙලාවක් ඉන්න කවිෂ් පොඩක් එමුනේ කවිෂ් ඔන්න දැන් දක්ෂතම තරුව තෝරන්නේ අපේ විනිශ්චය මණ්ඩලයනේ දැන් ඔයගොල්ලෝ මේ මෙතන වේදිකාවේ කරන හපංකම් ඔක්කොම ටික බලාගෙන ඉඳලා දවස් අවසානයේ අපිට විනිශ්චය දෙනවා
ඉතින් අපි ඒක දන්නේ නැහැ කොහොම වෙයිද කියලා ඒක විනිශ්චය මණ්ඩලය අතේ තමයි තියෙන්නේ. ඉතින් ජනප්‍රිය පුංචි දරුවට තරඟ ගන්න පුළුවන් කියලා දන්නවනේ. තරඟාංකේ දන්නවද? කියන්න බලන්න තරඟාංකේ මොකද්ද? DLS හිස්තැන අංක 19 යොදා 99.2ට ගොඩ ගොඩාක් SMS කරන්න. අන්න ඒ විදියට DLS හිස්තැනක් අංක 19 යොදා 99.2ට ගොඩ ගොඩාක් SMS කරන්න ඕනේ අපේ කවිෂ්ට. එහෙනම් කවිෂ් චුට්ටක් එමුනේ තව යාළුවෝ දෙන්නෙක් ඉන්නානේ. කම නැහනේ. සෝභා බේබි මවගේ විශ්වාසයයි සෝභා දම්රකවරණයයි.